මේ තමයි අපේ HTML කෝස් එකේ පළවෙනි වීඩියෝ එක. හරි. මේ කෝස් එක ඉවර කරාම ඔයාලට හොඳ සම්පූර්ණ කම්ප්ලීට් වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන් වෙනවා. අපි දැන් වැඩි කතා නැතුව මේකේ පළවෙනි ස්ටෙප් එකට යමු. ඉස්සෙල්ලාම ඔයාලට මේ කෝඩ්ස් ටයිප් කරගන්න පොඩි මේ කෝඩ් එඩිට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ඔයාලට කාන්තියෙන් Google එකෙන් හරි මේ Microsoft Store එකේ හරි මේ Visual Studio Code කියලා මම VS Code කියලා ටයිප් කරලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ කරන්න තියෙන්නේ ඔයාගේ කම්පියුටර් එකේ රයිට් ක්ලික් කරලා මේක පිළිවෙලට කරන් යන්න ඕන නිසා ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්න ඕන. මම මේ ෆෝල්ඩර් එකට නම දෙනවා HTML full course කියලා. ඔයා කැමති නමක් දෙන්න පුළුවන්. මම මෙහෙම දීලා එන්ටර් කරගෙන මේක සේව් කරගන්නවා. ඊට පස්සේ මම මේ ෆෝල්ඩර් එක ඕපන් කරගෙන ඒක උඩ රයිට් ක්ලික් කරලා new ගිහිල්ලා ටෙක්ස්ට් ડોකියුමන්ට් යනවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් ක්‍රියේට් වෙනවා. ඊට පස්සේ මම මේක my first කියලා සේව් කරගන්නවා. ඔයාලට කැමති නමකින් මේක සේව් කරගන්න පුළුවන්. නැත්නම් ඔයා මේ ගොඩක් කට්ටිය කරන්නේ නම් index.html කියලා තමයි මේක සේව් කරගන්නේ. ඔයා කැමති නමකින් හරි ඕන නමකින් ඔයාලට මේක සේව් කරගෙන මතක ඇතුව අනිවාර්යෙන් අගට .html කියලා මේ කෑල්ල දාගන්න ඕන. මේ txt කියන එක html කියන එකට චේන්ජ් කරගන්න ඕන. හරි. දැන් සමහර කම්පියුටර්ස් වලට මේ html කියන කෑල්ල පේන්නේ නැති යනවා. ඒ කියන්නේ අර කලින් txt කියලා තිබ්බේ අන්න එක පේන්නේ නැතිව යනවා. ඒක හදාගන්නේ view වලට ගිහිල්ලා මේ file name extensions කියලා එකක් තියෙනවා. මේ view එකේ file name extensions කියලා එකක් තියෙනවා. ඒකේ අර පොඩි ටික් එකක් දාගන්න තමයි තියෙන්නේ. හරි. දැන් මට පේනවා ඇති ඒකේ පෙන්වන්න ගත්තා. හරි. අපි දැන් මේ ෆයිල් එක ක්‍රියේට් කරගෙන ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ අපේ මුල්ම කෝඩ් ස්ක්‍රිප්ට් ටික මේක ටයිප් කරගන්න. ඔයා මේකට රයිට් ක්ලික් කරලා open with ගිහිල්ලා අර අපි දැන් ඩවුන්ලෝඩ් කරගත්තපු VS Code එක true මේක open කරගන්න පුළුවන්. හරි. රයිට් ක්ලික් කරලා open with ගියා VS Code දුන්නා. හරි. දැන් අපිට පේනද මේක VS Code එකෙන් open වුණා. දැන් මම මගේ මේ පළවෙනි කෝඩ් එක ටයිප් කරගන්න තමයි යන්නේ. හරි. ඉස්සෙල්ලාම මම මේ වගේ ඇන්ගල් බ්‍රැකට් එකක් දානවා. කීබෝඩ් එකේ පුළුවන් වලට shift එකත් එක්ක ඒ ඇන්ගල් බ්‍රැකට් එකේ තියෙන සයින් එක ක්ලික් කරගන්න. හරි. ඊට පස්සේ මම ඇන්ගල් බ්‍රැකට් එක දැම්මට පස්සේ මේ විස්මය ආදී ලකුණු දාලා කැපිටල් වලින් doc type html කියලා ටයිප් කරගන්නවා. කැපිටල් වලින් doc type කියලා ටයිප් කරලා ඉතුරු ටික html කියන කෑල්ල සිම්පල් වලින් ටයිප් කරගන්නවා. හරි. දැන් මේකෙන් කියන්නේ මොකද්ද කියලා ඔයාලට මුලින්ම කියන්න ඕන. මේකෙන් කියන්නේ මේ වෙබ්සයිට් එක අපි හදන්නේ අලුත්ම HTML version එකකින්. කියන්නේ HTML5 දාගෙන තමයි අපි මේ වෙබ්සයිට් එක හදන්නේ. හරි. එහෙම ටයිප් කරලා අපි දැන් වෙබ්සයිට් එකේ මූලික කොටස් ටික ටයිප් කරගන්න ඕන. ඉස්සෙල්ලාම ඔයාලා දන්නවා ඇති HTML කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ HTML කියලා ටයිප් කරගන්න ඕන. ඊට පස්සේ ටිකක් enter කරලා මේ HTML tags දෙක ඇතුලේ ඔයා මේ මුලින්ම head කියලා ටයිප් කරගන්න ඕන. head කියලා ටයිප් කරගෙන මේ ඔයා බය වෙන්න බෑ මේ වගේ තව මේ එකක් ටයිප් කරන තව එකක් එන්නේ මොකද කියලා. දැන් මේක තමයි closing tag එක. ඒ කියන්නේ දැන් අපි මොනවා හරි tag එකක් open කරාම ඒ කියන්නේ මුල් වරට අපි මේ tag එක ටයිප් කරාම ඒක close කරන්නත් ඕන. මේ VS Code කියන code editor එකේ වාසිය තමයි ඒක. ඔටෝම අපි ආයේ මේක ටයිප් කරන්න ඕනේ නැහැ. මේක ඔටෝම මේ ඒක close කරලා දෙනවා. මේ close කරන tag එකේ තියෙන විදිහත් තමයි මේ පොඩි මේ වගේ slash sign එකක් add වෙලා තියෙනවා. මේකටම ස්ලෑෂ් සයින් එක ඇඩ් වෙලා තියෙන තමයි විශේෂත්වය. හරි. ඊට පස්සේ හෙඩ් එකෙන් යට අපි මම ටයිප් කරගන්නවා බොඩි කියලා. බොඩි කියලා ටයිප් කරගෙන ආපහු ඇන්ගල් බ්‍රැකට් එකක් දාලා මේකත් එන්ටර් කරගන්නවා. හරි. දැන් අපි මේක පොඩ්ඩක් සේව් කන්ට්‍රෝල් S දාලා සේව් කරගෙන ආයි අර ෆෝල්ඩර් එකට ගිහිල්ලා මේක ඩබල් ටැප් කරන් බලමු. ඕපන් with යන්න ඕනේ නැහැ නිකම්ම ඩබල් ටැප් කරන්න විතරයි තියෙන්නේ. හරි. දැන් ඔයාලට පේනවා අපි අච්චර කෝඩ්ස් ටයිප් කරගෙනත් මේ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. මොකද කිව්වොත් අපි මෙතන ඔක්කොම ඇඩ් කරගත්ත මේකේ බේස් එක. ඒ කියන්නේ මේව මුකුත් පෙන්වන්නේ නැහැ. මේ ටැග්ස් මුකුත් පෙන්වන්නේ නැහැ. හරි. අපි දැන් පෙන්නන පළවෙනි එක හදාගමු. ඔයාලට කන් තියෙන හෙඩ් එක ඇතුළට ගියා. ඇන්ගල් බ්‍රැකට් එකක් දැම්මා. ටයිටල් කියලා ටයිප් කරා.
ටයිටල් කියලා මොකද්ද ටයිටල් කියන්නේ මොකද්ද කියලා ඔයාලා දන්නේ නැති ටයිටල් කියන මාතෘකාව කියන අදහස තමයි ටයිටල් කියන එකෙන් එන්නේ. හරි මම ටයිටල් එක දෙනවා my first web page කියලා. මේ මම ටයිප් කරන එක ඒ වගේම ටයිප් කරන්න ඕනේ නැහැ. ඔයා කැමති එකක් ටයිප් කරන්න පුළුවන්. my first web page කියලා ටයිප් කරගෙන මම control s දීලා save කරගෙන වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ රිෆ්‍රෙෂ් කරන්න නැතුව බලනවා. දැන් ඔයාලට පේනවා ඉතින් මෙතනින් ඔයාලට පේනවා ඇති index.html කියලා තමයි තියෙන්නේ. දැන් මේක රිෆ්‍රෙෂ් කරගන්න. මුලින්ම කියනකොට රිෆ්‍රෙෂ් කියන්නේ මොකද්ද කියලා. රිෆ්‍රෙෂ් කියන්නේ දැන් අර අපි දැන් සේව් කරගත්තේ. ඒ සේව් කරන එක මේකට ඔටෝමැටිකලි එන්නේ නැහැ. ඒ කියන්නේ රිෆ්‍රෙෂ් කරගන්න ඕනේ චේන්ජස් ටික මේකට එන්න නම්. එහම රිෆ්‍රෙෂ් කරගන්නවට මෙතන පොඩි බටන් එකක් තියෙනවා ඇති. අන්න ඒක ක්ලික් කරාම රිෆ්‍රෙෂ් වෙනවා. හරි දැන් ඔයාලට පේනවා ඉතින් මෙතන තියෙන මේක my first web page අර මෙතන අපි ටයිප් කරගත්ත එකට චේන්ජ් වුණා. කලින් තිබ්බේ index.html කියන නමින්. හරි දැන් අපි එකක් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි head tag එක මෙහෙම තියෙන දීලා body tab එකට ගිහිල්ලා මුලින්ම ආයෙ angle bracket එකක් දාගෙන p කියන එක දාගෙන ආයෙ ඒක close කරගන්නවා. හරි ඊට පස්සේ p එක තුන මම දානවා this is a paragraph කියලා. ඊට පස්සේ මම මේක control s දීලා save කරගෙන refresh කරන් බැලුවොත් ඔයාලට පේනවා ඇති මෙතනින් නිකන් text එකක් type වෙලා තියෙනවා this is a paragraph කියලා. හරි ඊට පස්සේ අපි මේ ටිකක් ලොකු text එකක් display කරගන්න හැටි බලමු. එහෙම display කරගන්නේ මේ ආය angle bracket එකක් දාලා h කියලා type කරගෙන h1 කියලා type කරගෙන ඒක close කරගන්නවා. ඊට පස්සේ මේ මම මේක ඇතුළේ this is an h1 tag කියලා type කරගන්නවා. හරි ඊට පස්සේ මම මේක save කරන් බැලුවොත් ඔයාලට පේනවා ඇති මේකේ this is a h1 tag කියලා ලොකුවට වැදිලා තියෙනවා. දැන් මම මේක h1 කියන එකට h2 කියලා දුන්නොත් ඔයාලට පේනවා ඇති මේ ඒකෙත් මම this is a h2 tag කියලා type කරලා control s දීලා save කරලා refresh කරන් පෙන්නන්නම්. ඒක ඔයාලට පේනවා ඇති h1 එකට වඩා h2 එක ප්‍රමාණයෙන් size එකෙන් අඩුවෙන් තමයි type වෙලා තියෙන්නේ. හරි ඔයාලට මේ වගේ h කියලා type කරලා ඕන value එකක් දාලා මේක type කරන්න පුළුවන්. මම තව example එකක් පෙන්නන්නම්. හරි මම මේක h3 tag එක type කරලා refresh කරන් බලමු. හරි දැන් ඔයාලට පේනවා ඇති ඒකත් h2 එකකට වඩා පොඩ්ඩක් පොඩියට තමයි අවිලා තියෙන්නේ. හරි දැන් අපි තව එකක් කතා කරමු. මේක තමයි අද දවසේ අපි කතා කරන අවසාන topic එක. හරි මේ ඒක තමයි මේ ඔයා දැන් b කියලා type කරලා මොකක් හරි type කරොත් refresh කරන් බලමු. ඒක ඒ කියන්නේ ගොඩක් bold වෙලා තමයි type වෙන්නේ. ඒ කියන්නේ b කියන්නේ bold වෙන අදහස. අට කරන්න තියෙන්නේ b කියලා type කරලා ඔයා කැමති ඒ b කියන මේ type කරපු මේ දෙක මැද ඔයාලට bold කියලා type කරලා ඕන එක type කරලා save කරලා refresh කරන් බලුවොත් ඔයාලට පේනවා ඇති මේකට වඩා මේක එක තදර වැදිලා තියෙනවා. හරි අද දවසේ පාඩම ඉවරයි. ඒ නිසා ඊළඟ lessons තුත් ඕන නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන් යන්න. ඊළඟ lessons මම ඉක්මනට ගේන්නම්.